ඔයාලගේ ගෙදරත් ඉන්නවද ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්න දරුවෙක්? නැත්නම් ප්‍රාථමික පන්ති වලට ඉගෙන උගන්වන ගුරුවරයෙක්? මේ බලන්නකො මොනවාද මේක තියෙන්නේ කියලා. මේ තමයි ප්‍රාථමික පන්ති වලට උගන්වන ගුරුවරයෙකුට අවශ්‍ය වෙන බඩු ටිකක්. බලමු ඔයාලා ගාවත් මේවා තියෙනවද කියලා. ස්ටේප්ලර් මැෂිම, highlight pen එක, කතුර, පාට තුනේ පෑන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මකනය, කටර් එකක්, රවුමක් ඇඳ ගන්න යමක්, රුපියල් 2 කාසියක්, රුපියල් 750. මේ ගම් ටේප් එකක්. මේකත් වටිනවා රවුමක් ඇඳ ගන්න. ඒ වගේ මේකත් වටිනවා. අපිට නිතරම ඕන වෙන දෙයක්. ත්‍රිකෝණයක් කොටුවක් නම් ඇඳගත්ත හැකි. රවුමක් ඇඳගද්දි වටේ දුවන්න වෙනවා. හොයාගන්න මොකක් හරි. මේ වගේ උඩහින් ගම් බෝතලයක්, පාට ටිපෙට්ස් එකක්, රූලක්, පැන්සලක්, මාක පෙන් එකක්. මේ ටික ප්‍රාථමික ගුරුවරයෙකුගේ බෑග් එකේ තියෙනවා නම් හරිම ලේසි. වටේ දුවන්න ඕනේ බඩු එකතු කරගන්න. අපේ ඉස්කෝලවල ටීචර්ලා ඉන්නවා. ඉතින් මේව එකතු කරාගෙන හරි ආඩම්බරෙන් තියාගෙන ඉන්න. එයාලා ඉතින් කාටවත් දෙන්න කැමති නෑ. ඒ දුන්නොත් ආය ලැබෙන්නේ නෑ. පොරකමකට නෙවෙයි, දෙන්න අමතක වෙනවා. ඉතින් මේ වගේ බඩු ටිකක් එකතු කරගත්තොත් ඔයාලට ඇත්තම මානසික තෘප්තියක් වැඩක් කරද්දී ඒ හැමදේම ළඟ තියෙනවනේ. මටත් පොඩි අත්දැකීමක් තියෙනවා. මම දවසක් ඔය වගේ බඩු එකතු කරන් ඉන්න ටීචර් ගාවට ගියා. මම මකනයක් ඉල්ලගන්න. දැන් දෙන්නෙම නෑ. මට නම් ඔයා විශ්වාස නෑ ආයෙත් දෙයි කියලා. මොකද ඒක විශේෂ මකනයක්. පෑනෙන් දීපුවම මකන්න පුළුවන්. ඉතින් දැන් දවසක් මම ඉල්ලගෙන ගිහලා අයියෝ හොයනවා දැන් නෑ. ඊට පස්සේ මම ටීචර්ට කිව්වා කොහේ නෑනේ, මම හොයලා දෙනවා අනිවාර්යෙන් දෙන්නලා හරි දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ දන්නවද? දරුවෙක් ගෙනිහිල්ලා සතියකට පස්සේ මට ගෙනලා දුන්නා. මම ඉතින් ආයේ ටීචර්ට ගිහින් දුන්නා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ප්‍රාථමික දරුවෙකුට, ඒ කියන්නේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණිය දරුවෙකුට තියෙන්න ඕන දේවල්. මේවා දාලා අනිවාර්යෙන්ම අම්මා අරින්න දවසේ කාර්යයන් කරගන්න. ඒකට පහසු වෙනවා. නැත්නම් ළමයි කෑ ගහනවා. මට ගම්නේ, මට කතුරන්නේ, අම්මා දාලා නැහැ කියනවා. ඉතින් මේ බලන්න